ඔන්න මට නම් ෂුවර් ඔයා කලින් පැණි රහට චිකන් කාලා නම් නැතුව ඇති. එකම විදිහට චිකන් හදලා එපා වෙච්ච සෙට් එක මේක try කරලා බලන්න. එන්නකෝ අපි හදන විදිය බලමු. මුලින්ම අපිට ඕන වෙනවා චිකන්. මම මෙතන ග්‍රෑම් 280ක් අරන් තියෙනවා චිකන් තයි කොටසෙන්. ඊළඟට මේක මැරිනේට් කරගන්න මම ලූණුයි සුදු ලූණුයි දාලා පේස්ට් එකක් හැදුවා. ඒක හදාගන්න මම ලූණු ගෙඩි භාගයක් ඒ වගේම සුදු ලූණු බික් 3-4ක් විතර අරගත්තා. මම මේක ටිකක් ලොකු කෑලි කපලා අරගත්තේ බ්ලෙන්ඩ් කරගන්න ලේසි වෙන්න. බ්ලෙන්ඩ් කරගනිද්දී වතුර මේස හැඳි එකමාරක් විතර දාගන්න. දැන් මේ පේස්ට් එකක් දාගෙන ඊළඟට මම චිකන් වලට මිරිස් දාගන්නවා. ඔයාලට කැමති ප්‍රමාණයක් මිරිස් දාගන්න පුළුවන්. ලුණු ගම් මිරිසුත් රස සැර අනුව ඔයාලට දාගන්න පුළුවන්. මම මේ දාගත්තේ දෙහි මේස හැඳි භාගයක් විතර දාගෙන ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප භාගයකුත් මම දාගන්නවා. මික්ස් කරගෙන අපි මැරිනේට් කරගමු. පැය භාගයක් විතරවත් තියාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. දැන් මේ චිකන් ටික දවට ගන්න මම අරන් තිනවා පාන් පිටි ග්‍රෑම් 150. ඊට මෙන්න මේ ස්පයිසස් ටික දාගන්නවා. මිරිස්, ගම්මිරිස්, ලුණු, ඒ වගේම ඔරිගානෝ. ඔයාට ඔරිගානෝ තියෙනවා නම් දාන්න අනිවාර්ය නැහැ. මැරිනේට් වෙන්න තියාගත්තු චිකන් ටික දැන් අපි දවට ගමු. මම මේ විදිහට දෙපාරක් පාන් පිටි කෝට් කරගන්නවා. එතකොට හොඳට ක්‍රිස්පි ගතියට අපිට අරගන්න පුළුවන්. මේ විදිහටම ඔක්කොම ටික ලෑස්ති කරගන්න තියෙන්නේ. දැන් මෙහෙම හදාගත්තු චිකන් ටික ඔයාට එයාර් ෆ්‍රයි කරන්නත් පුළුවන් ඔයිල් ටිකක් ස්ප්‍රේ කරලා. නැත්නම් තෙලේ බැදලා අරගන්නත් පුළුවන්. චිකන් ටික බැදගනිද්දී ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයෙන් තියාගන්න. ඕනවට වඩා වැඩි කරගන්න එපා. එහෙම වුණොත් වටේ ටික විතරක් කර වෙනවා. මැද හරියට තැම්බිලා එන්නේ නැහැ. මේ විදිහට දෙපැත්ත හරව හොඳ ක්‍රිස්පි ගතියට එනකන් අපි බැදගමු. ඊළඟට අපි රසම රස හොට් හනි සෝස් එක හදාගමු. බටර් මේස හැඳි එකමාරක් විතර පෑන් එකට දාගෙන ඒක මුලින්ම අපි රත් කරගන්න ඕනේ. ඊළඟට අපිට මිරිස් සෝස් ඕන වෙනවා මේකට. මං අරන් තියෙන්නේ සිරාචා හොට් කියන සෝස් එක. ඔයාට කැමති මිරිස් සෝස් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕන වෙනවා මී පැණි. මම මී පැණි මේස හැඳි 3කුයි සෝස් මේස හැඳි 3කුයි දාගත්තේ. දැන් මේ ටික අපි හොඳට මික්ස් කරගන්න ඕනේ. මික්ස් කරන අතරතුරේ මං කෑලි මිරිස් තේ හැඳි භාගයකුත් දාගන්නවා. විනාඩියක් දෙකක් යද්දි මෙන්න මේ ගානට සෝස් එක උක්කු වෙනවා. එතකොට ලිප වහන්න. ගොඩාක් වෙලා තියාගන්න ඕනේ නැහැ. මේ තියෙන්නේ අපි හදාගත්තු හොට් හනි සෝස් එක. අපි බැදගත්තු චිකන් එක උඩට සෝස් එක හොඳට දැවටෙන විදිහට දාගන්න තියෙන්නේ. උඩින් කැමති නම් ලුණු කොළ ටිකකුත් දාගන්න. පැණි රහයි මිරිස් රහයි එකතු වෙලා හැදුණු මාරම රස චිකන් රෙසිපි එකක් මේක. බත් පාස්ටා රොටි මේ ඕන එකකට ගැලපෙනවා. වෙනස් විදිහේ කෑම try කරන්න කැමති කෙනෙක් නම් හදලා බලලා රස කොහොමද කියලා කියන්නකෝ. එහෙනම් ඉතින් ආයෙ හම්බෙමු.